මේක නොදන්න අයට තමයි කියලා දෙන්නේ. පඬිතුයෝ ටික ඔක්කොම අයින් වෙන්න නොදන්න අය බලන්න. මොන හරි දෙයක් උගන්වනකොට දානවා මොන හරි හිතට ඉදෙන වචන කියා දානවා. දැන් මේකේ බලන්න අපි බිල්ඩින් එකක් මුළු පරස් හරිනකොට ඉස්සලාම ප්‍රධාන නූලේ ඉඳලා ගන්න ඕනේ එක පැත්තකට 12. අපිට දැන් බිල්ඩින් එක හදලා වෙලා මුළු පරස් හරින්න බෑනේ. හරියටම දශමයටම මුළු පරාය අර ගන්න ඕන. දැන් මේක අපි ගන්න එක පැත්තකට 12. එක නූලකට ගන්නවා 12. අනිත් පැත්තට ගන්න ඕනේ 16ක්. මේකට ඔයාලා 60 කටු හරි මොනවා හරි භාවිතා කරගන්න. මම නම් 60 කටු තමයි භාවිතා කරලා තියෙන්නේ. ප්‍රධාන නූල් දෙක තමයි මුළු පරස් අරගන්න ඕනේ. ප්‍රධාන දෙක මුළු පරස් අරගත්තට පස්සේ අපිට ඊට පස්සේ සෙන්ටර් නූල් ටික ගහ ගන්න පුළුවන්. දැන් මේ පැත්තට අපි ගන්නේ 16ක්. මේ බලන්න මෙන්න මේ විදිහට හරියට අල්ලන්න ඕනේ. ටේප් එක අදින ප්‍රමාණය දෙපැත්තටම එකම ප්‍රමාණය අදින්න ඕනේ. මෙන්න මේ විදිහට මේ අපි මේ පැත්තට ගන්නවා 16ක්. දැන් මේ 16ක් ගත්තට පස්සේ දැන් මෙතන මේ 16යි එහා පැත්තේ 12යි. ඒක තියෙන්න ඕනේ 20ක්. මේ 20ක් තිබ්බොත් තමයි මේකේ මුළු පරා හැරෙන්නේ. දැන් මේක අපිට මේ ලොකු බිල්ඩින් එකක් ඉඳලා අපි මේ ලොකු සයිස් එකක් කරන් තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් කාමරයක් වගේ හදනවා නම් 3යි 4යි 5ට මුළු පරස් හරින්න පුළුවන්. දැන් මේක අපි ලොකු බිල්ඩින් එකක් ඉඳලා තමයි අපි ඒක දෙකෙන් දෙකට වැඩි කරගෙන යන්න ඕනේ. මේක අපි අරන් තියෙන්නේ 12යි 16යි මෙතන මුළු පරා ත්‍රිකෝණේ තියෙන්න ඕනේ 20ක්. මේ බලන්න හරියටම 20 තියෙනවා. එතකොට තමයි බිල්ඩින් එකේ මුළු පරාය හැරෙන්නේ. දැන් මේ ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ප්ලෑන් එක අනුව සෙන්ටර් නූල් ටික ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට ඕන සයිස් එක සෙන්ටර් නූල් ටික ගහගෙන යනනම් ආයේ බිල්ඩින් එකේ කිසිම මුළු පරහක් නැහැ. දැන් මේ බලන්න අපි දෙපාරක් විතර අපි චෙක් කරලා බලනවා. ඊට පස්සේ මුළු පරස් හරින්න බෑනේ. මේක නොදන්න අය ඉගෙන ගන්න පඬිතුයෝ ටික අයින් වෙන්න. මම දන්න දේවල් තමයි මම ඔයාලට ටිකක් කියලා දෙන්නේ. මමත් සියල්ල දත් මිනිස්සෙක් නෙවෙයිනේ. මමත් දන්නේ නැති නොදන්න දේවල් තියෙනවා. ඒ මොනවද මටත් ඔයාලගෙන් ඉගෙන ගන්න පුළුවන්.